Welcome to Talk Like a Star. මේ එපිසෝඩ් එකකින් අපි කතා කරන්නේ ශාරුක් ඛාන් දෙන උත්තරයක් ගැන. එතකොට මේ නිවේදකතුමා අහන ප්‍රශ්නයක් තමයි ඔබ ඉන්ස්පිරේෂන් එක ඔබගේ ජීවිතයේහි මොටිවේෂන් එක උත්ප්‍රේරණයක් ලබන්නේ උනන්දුවක් වැඩි වෙන්නේ උද්‍යෝගයක් ඇති වෙන්නේ කාගෙන්ද කියලා අහන්නේ. Who has been your inspiration? Who has been your inspiration? කවුද ඔබේ ඉන්ස්පිරේෂන් එක? කවුද ඔබට ඔබගේ ජීවිතයේහි බලාපොරොත්තුවක් දෙන්නේ? මෙන්න මේ අනුගමනය කරොත් හොඳයි කියලා කවුද ඔබට ඒක දීලා තියෙන්නේ? For each of you. Who has been your inspiration for each of you? Who has been your inspiration for each of you? එතකොට මෙතන තව තරු ටිකක් ඉන්න නිසා ඔබ හැම කෙනාටම ඔබේ ඉන්ස්පිරේෂන් එක උනේ කවුද? වෙන තරුවක්ද කියලා තමයි අහන්නේ. ඔබ අනුගමනය කරන්න කැමති උනේ මෙන්න මෙයා වගේ වුණා නම් හොඳයි කියලා හිතුනේ කවුරු ගැනද කියලා තමයි කවුද කියලා අහන්නේ. මම හිතන්නේ මේ අහන එක්කෙනා මේ ක්‍රිෂ් කියන කෙනා එයා නිවේදකෙක් නෙමෙයි Google එකේ ලොක්කෙක්. ඔහු තමයි මේ අහන්නේ. And why? And why? ඒ වගේම එයාව අනුගමනය කරේ ඇයි කියලා අහනවා. ශාරුක් උත්තරයක් දෙනවා. I get inspired. මම ඉන්ස්පයර් වෙන්නේ. මම මගේ හිත පිනා ගිහිල්ලා මට අනුගමනය කරන්න කියලා හිතෙන්නේ. I get inspired not by special people. Not by special people. විශේෂ අයගෙන් නෙමෙයි. ශාරුක් කියන්නේ ගොඩක් හොඳ බුද්ධිමත් කෙනෙක්. Not by special people. විශේෂම අයගෙන් නෙමෙයි. I get inspired by ordinary people. සාමාන්‍ය මිනිසුන්ගෙන් තමයි මම ඉන්ස්පයර් වෙන්නේ කියනවා. People, I get inspired by ordinary people. I find it is special. I find මම හිතනවා. I find කියලා I think කියන්න ඕනේ. එතන I find මම හොයාගෙන තියෙන දේ තමයි it is special. විශේෂත්වයක්. It's not special to be special. It's not special to be special. විශේෂ කෙනෙක් වෙන එක නෙමෙයි විශේෂත්වය. It is very special to be ordinary. ගොඩාක් විශේෂයක් වෙන්නේ සාමාන්‍ය කෙනෙක් වෙන එක. Special to be ordinary. And I see people. And I see people මම දකිනවා මිනිස්සු who achieve ගොඩක් ළඟා කරන who achieve so much. So much ගොඩක් දේවල් achieve කරන ගොඩක් දේවල් ලබා ගන්න with such little with such little such කියන්නේ තරම්ම little පොඩ්ඩක් facilities at hand ගොඩක් දේවල් නැතුව පොඩ්ඩකින් දේවල් facilities ඒ කියන්නේ පහසුකම් ගොඩක් නැතුවත් ඊට වැඩිය දේවල් ළඟා කරගන්න ඉන්නවා ලෝකේ. And I get very inspired by that. I get very inspired by that. මම ගොඩාක් ඒ අයගෙන් අභිප්‍රේරණයක් ලබා ගන්නවා. When I meet people, I ask them. When I meet people, මං ඒ මිනිස්සු මුණ ගැහුනහම මං ඒගොල්ලන්ගෙන් අහනවා. You know, how do you come? You know, කතා කරද්දී යා කියන කතා ඛණ්ඩයක් තමයි you know කියන එක. ඔයා දන්නවනේ. How did you come here? ඔබ මේ තත්ත්වයට ආවේ කොහොමද? Here for the shoot and they say we wake up at 5 a.m. මෙතනදී මෙයා කියන්නේ ශාරුක් ඛාන් කියන්නේ මෙහෙට ආවේ කොහොමද? ෂූට් කරන්න, චිත්‍රපටි රංගපාන්න කොහොමද ආවේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන and they say we wake up at 5 a.m. අපි උදේ 5ට නැගිටලා we take a local train and we take a local train අපි local train ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ තියෙන කෝච්චියක් අරගෙන we've cooked food we've cooked food කෑමත් උයාගෙන the kids to school drop the kids to school ළමයි ස්කෝලේට දාලා dropped the kids to school and now we've made it here 8 o'clock and now we've made it here by 8 o'clock අට වෙද්දි මෙහෙටත් ආවා now we made it here by 8 o'clock and when we pack up at 8 and when we pack up at 8 අපි සූදානම් වෙද්දි අටට chances are we don't make it back home till 4 a.m. again. chances are කියලා කියන්නේ වෙන්න පුළුවන් දෙයක් තමයි we don't make it home at 4 අපි 4 වෙද්දි අපිට යන්න ලැබෙන එකකුත් නැහැ ගෙදර
sometimes. And I sometimes සමහර get වෙලාවට really inspired by ordinary people. and I get really inspired by ordinary people. මම ඒ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මට ලොකු අභිප්‍රේරණයක් උනන්දුවක් ලැබෙනවා. And that inspiration I take that And that inspiration, ඒ අභිප්‍රේරණය take that ඒක අරගෙන මම I've got fortunate now, I've gotten fortunate now. මම වාසනාවන්ත වෙලා තියෙනවා දැන්. and I'm no longer ordinary. And I'm no longer ordinary. මම ඒ වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. No longer තවදුරටත්. And I should retain that I should retain. මම ඒ නිසා යුතුයි. කළ යුතු දෙයක් තමයි retain පවත්වා ගැනීම. ordinariness around That ordinariness, ඒ සාමාන්‍යත්වය, ordinariness around me, මා වටා. to be able to achieve a little. To be able to achieve a little more. ඒ සාමාන්‍ය තත්ත්වය තියාගත්තින් to be able to achieve a little more. To be able to හැකියාව ලබන්නට to achieve ළඟා වෙන්නට little more තවත් තැනකට. Who has been your inspiration for each of you and why? But I get inspired not by special people. I get inspired by ordinary people. I find it is special. It's not special to be special. It's very special to be ordinary. And I see people who achieve so much with such little facilities at hand. I get very inspired by that. And I meet people. I ask them, you know, how do you come here for the shoot? And they say, we wake up at 5 a.m., we take a local train, we've cooked food, we've dropped the kids to school, and now we've made it here at 8 o'clock, and when we pack up at 8, chances are we don't make it back home till 4 a.m. again sometimes. And I get really inspired by ordinary people. And that inspiration I take that I've gotten fortunate now, and I'm no longer ordinary, and I should retain that ordinariness around me to be able to achieve a little bit.